තිලිනි දැන් මම තවදුරටත් මේක ඔයාව අනියම්බිරිය කියලා කතා කරමින් යන්නද? එහෙම නැත්නම් ඔයාට මේ කාරණාව වෙනස් කරන්න දෙයක් තියෙනවද? ඔව්. මම අනියම්බිරිය කියලා තමයි මෙයාලා මට සඳහන් කරන්නේ. නමුත් මෙයා අවුරුදු 18ක් මෙයාගේ පළවෙනි නෝනා ගෑණියක් එයත් එක්ක කිසිම සම්බන්ධයක් මෙයාට තිබුණේ නැහැ. අවුරුදු 18ක්ම නැහැ. එතකොට දැන් නීති ඇටියට අවුරුදු 7ක් එකට හිටියේ නැතුණා කොහොමත් කසාදේ වළංගු වෙන්නේ නැහැ. ඒ එකක්. ඊට පස්සේ මෙයා 2014 තමයි මෙයා හිරගෙදරින් එළියට ආවේ. එතකොට තමයි මෙයා අපිත් එක්ක සම්බන්ධ වුණේ. එතකොට මගේ කලින් මහත්තයා කල් තුෂාර කියන්නේ එයා බන්ධනාකාර කරේ. ඔය වැලිකඩ සිද්ධියේදීනේ දීදියාව මැරුවා. එතකොට ඒක කරේ 2012 දී. ඊපස්සේ අවුරුදු දෙකකට පස්සේ තමයි මෙයා අපිට හම්බුනේ. මේ මදුෂ් එක්ක මම සම්බන්ධ වෙලා 2014 පස්සේ ඊට පස්සේ මෙයා මෙහි අපේ ගෙදරට තමයි ආවේ. ඒ කියන්නේ මේ ගෙදරට. ඉතින් ගෙදර ඉඳලා මෙහෙට ආවේ. මෙහෙ ඇවිල්ලා ඊට පස්සේ මාත් එක්ක අපි එයා හට ගියේ මොකද එයාට අරලමින් යන්න බැරි නිසා එයා වෙනත් නමකින් තමයි પાස්පෝර්ට් වෙනස් කරගෙන ගියේ. මොකද මදුස් ලක්ෂිත නමින් එයාට මේ ගුවන්තොටුපොළින් යන්න බෑ. ඕගොල්ලෝ ඔය පවුල් දෙක කියන්නේ තුෂාර කළු තුෂාර වාගේ කලින් සැමියා සහ මදුෂ් කාලය තිස්සේ අඳුරනවද? ඔව් සාමාන්‍යයෙන් දෙන්න යාළුවෝ තිබුණා. නමුත් මම මදුෂ් කියන කෙනාව මම දන්නේ නැහැ. ඔයා දන්නේ කොයි කාලේ වගේ ඉඳලා? මම දන්නේ එයා තමයි මට කතා කරේ. දුරකථනකින් හිරගෙදර ඉඳලා මට කතා කරා. එතකොට මේ තුෂාර මිය ගිහිල්ලාද? ඔව් මිය ගිහිල්ලා. 2014 දිම එයාත් කතා කරේ පෙබරවාරි 4. ඒ කියන්නේ මේ කතා කළේ පළවෙනි කෝල් එක දුන්නේ. දීලා මොකද කිව්වේ? ඊළඟ මාත් එක්ක කතා බහ කරා නංගි මෙහෙමයි. එතකොට එයා හිටියේ TID එකේ කිව්වා. එතකොට එයා කිව්වා එයාත් මේ අවස්ථාවේදී දෙනා නංගි මමත් මැරෙනවා කිව්වා. මේ වැලිකඩ හිටියා නං. ඔව්. එහෙම මැරලා මම හිටියේ මෙතන නිසා මගේ ජීවිතේ වේවුණා කියලා. ඊට පස්සේ ඕම කතා බහ කරගෙන ගිහිල්ලා පුතා එක එතකොට මට කිව්වා මෙයා එතකොට මට සුදුරානි කියලා කතා ගන්නේ නංගි මෙහෙමයි මම මගේ ගෙදරත් එක්කත් සම්බන්ධයක් නැහැ මට මෙහෙම පුතෙකුත් ඉන්නවා මම කැමතියි ඔයාවයි පුතාවයි බාරගන්න කියලා එයා නිකම්ම කිව්වා. කෝල් එකෙන්මයි කිව්වේ. කෝල් එකෙන් මේ කියන්නේ එයා මගේ පසුබිම හොයන්නේ නැති. ඒක මම දන්නේ මම මෙයාව දැකලවත් නැහැ. මම මෙයාව ඉස්සෙල්ලාම දැකේ වාරියපොළ උසාවියේදී. මට එන්න කිව්වෙත් එතනට මොකද මාව ගොඩක් මිනිස්සු අඳුරනවානේ දැන් තුෂාරත් එක්ක හිටපු නිසා ඊට පස්සේ එහෙට එන්න කියලා තමයි මෙයා අපේ රූප දෙක ගත්තේ. මාවත් මගේ පුතා පොඩි අවුරුදු 10යි. ඒ පාර බලලා තමයි මම මෙහෙමයි ගෙදරත් එක්ක සම්බන්ධ නැහැ. මේ විදිහේ කියන මාත් එක්ක කතා බහ කරන්න අරගෙන ඊට පස්සේ මෙයාව 2014ම ඔක්තෝබර් අග ඇවිල්ලා තමයි ඊට පස්සේ මෙහි අපිත් එක්ක අපේ අම්මත් එක්ක කතා කරලා අම්මත් කිව්වා ඔයාට කැමති දෙයක් කරන්න. මෙහෙමයි එයා ඔයාට ආදේනා මෙහෙමයි ඔයාගේ කැමැත්තක් කරගන්න. ඒකට එයා අපිට කිව්වේ මමත් මේ ඔක්කොම අතහැරලා රටකට ගිහිල්ලා ජීවත් වෙනවා කියලා. අද යාට මේ කලකිරලා තිබුණේ මේ යාගේ අම්මත් නැති වුණා මල්ලි නැති වුණා මෙහෙමයි ගෙදරත් එහෙම නැහැ. ඒක නිසා එයා වෙන රටකට යනවා මාවයි ළමයාවත් එයා අරගෙන යන්න කැමතියි කියලා. නැත්නම් මම එයාව කලින් දැකලවත් තිබුණා. දැන් ඔයාට කලින් තුෂාරගේ විවාහයෙන් එක දරුවෙක් හිටියා. පුතෙක්ද දුවෙක්ද? එතකොට අවුරුදු 8යි පුතාට තුෂාර නැති වෙනකොට. ඒ පාර තමයි ඇවිල්ලා එයා අර ඔය අජිත් තරංග වර්ණකුල සූර්ය කියන නමින් තමයි මාත් එක්ක නීත්‍යානුකූලව විවාහ වුණේ. මොකද යාගේ වෙන නමකින්. ඔව් එතකොට දැන් මනුෂ් නම තිබ්බට මෙහි අපි ජීවත් වෙන්නේ නැහැ නේ මේ. ඒ නම අදාළ වෙන්නේ නැත්නම් පිටරටකට යන්න. දැන් මේ නඩුවරම මේව තියෙන. ඒ නම යන්නත් බෑනේ. ඒ කියන්නේ දැන් ඒ අලුත් නමට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඔක්කොම හදාගත්තා. ඔයා හදාගෙන ඊට පස්සේ ඒ නමින් තමයි මාව නීත්‍යානුකූලව බැඳිලා. අද ඔයා නීත්‍යානුකූලව විවාහ වෙලා ඉන්නේ. ඉතින් මම මේකෙදි කසාද සහතිකෙත් මෙතෙන්ට ඉදිරිපත් කරනවා. මොකද මාව හැමතිස්සෙම අනියම් බිරිදා මම අනියම් කියලා පාවිච්චි කරලා තියෙන අනියම් බිරිඳ කියලා බෝල් කියන්න ඕනේ නෑනේ. මම හොරගෑනිත් නෙවෙයි. ඒ කියන්නේ මම යාට නීත්‍යානුකූල හරි විදිහට තමයි ජීවත් වෙන්නේ. දැන් ඔයාලා කසාද සහතික ඔක්කොම තියෙනවා. ඔව් මගේ හැම ඩොකියුමන්ට් එකක්ම තියෙනවා. ඒ අනුව තමයි දුවටත් ඒ හැමදේම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට ඕන ඩුබායි රාජ්‍ය ඩුබායි එම්බසි ඒ ඔක්කොම එකම දේ දැන් මේ මගේ අතේ තියෙන යාගේ සම්පූර්ණ පොලිසියෙන් ගත්ත වාර්තාව සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත කියලා නමින් නෙමෙයි විවාහ වුණේ. අජිත් මොකද නම? අජිත් තරංග වර්ණකුල සූර්ය. ඒ මොකද මේ නමින් විවාහ වෙලා සියල්ල කරන්න බැරි නිසා කොහොමත් අපි ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ. නමුත් යාගේ දැන් නීත්‍යානුකූල කසාදේ අවුරුදු 7ක් යනකොට ඒගොල්ලෝ එකට ජීවත් වෙන්නේ නැත්නම් කොහොමත් වළංගුවක් වෙනවනේ. ඒ වුණාට ඒකේදී අපි ඒක දික්කසාද කරන්නවත් මොකුත් කරන්න අපි සූදානම් වෙන්නේ මොකද අපිට වැඩක් නැහැනේ. මොකද එයා ඒ දෙන්නම කැමැත්තෙන්නේ මේ වෙලයි. ඔයාට දැන් එයාත් එක්ක සම්බන්ධකම් තියනවද කලින් බිරිඳත් එක්ක? ඒක තරහක් අපි දෙන්න හරි යාළුවෝ. දැන් එයාට ඉඳලා දැන් අද නෙමෙයි දැන් හෙට උදේ දිනක අම්මට සනීප නැහැ කියලා. එයාමයි හරි සමගිය තමයි නෝ එතන දැම්ම මේ මිනියට රණ්ඩු කරගන්න. එයා අදිනවා මෙයා අදිනවා. එහෙම කිසි දෙයක් නෑ අපි මේ බොඩි එක උනත් අපි මා කඹුරු පිටිය කියන්නේ එයා මැරෙන්න කලින් කිව්වා
එයාගේ අම්මයි මල්ලි ඉන්න තැන තමයි ඒක වල දාන්න ඕනේ කියලා. අර ඒගොල්ලෝගේ ගමේ තියෙන පොදු සුසාන භූමියේ ගෙදර. ඒ පවුලේ සුසාන භූමියක් වගේ. එතනදී තමයි එයා දාන්න කිව්වේ. ඒ අරුණාම දැන් මෙතන කොරෝනා ප්‍රශ්නේයි මේ ඔක්කොම ආරක්ෂාව දෙන්න බැරි හින්දායි තමයි අනිත් එක මේ දැන් මම කැමතිනේ මගේ ගෙදර ගේන්න. ඒ හේතු මත තමයි මේක දුන්නේ. එයාත් කැමති වුණා වාට වනාගේ ඔයාලට කැමති දෙයක් කරන්න. මෙහෙමයි අපිත් කැමති. එයාත් ගෙනිච්චත් එයාගේ මාකදුර ගෙදරට මේ අම්මගේ ගෙදර තමයි තියන්නේ. ඔය දෙන අතර රණ්ඩු මොකුත් නැහැ. කවදාවත් නැහැ. හොඳයි. අපි කතා කරමු. දැන් පුංචි අම්මා දැන් කියන්න දැන් මදුෂ් කොහොමද කුඩා කාලේ ඉඳලා ඒ කියන්නේ එයා මේ වගේ දඩබ්බර පාතාලයට සම්බන්ධ චරිතයක්ද මේ කොහොම කෙනෙක්ද? පොඩි කාලේ ඉතින් කවුරුත් දරුවෝ මේ සෙල්ලම් කරන වයස ඉතින් දඩබ්බරකම් කරනවනේ. ඒත් ඉතින් අර ලොකු මිනිස්සු එක්ක දඩබ්බරකම් කරලා නැහැ. ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉතින් පොඩි ළමයි අතරේ දඩබ්බරකම් තියෙන්නේ නැති. ඒ අම්මා තාත්තා දෙන්නම ජීවතුන් අතර නැද්ද? අම්මා දැන් දෙන්නම නැහැ. අම්මා 89 දීසන කාලේ වෙඩි වැදිලා තමයි මැරුණේ. එතකොට අවුරුදු 10යි මදුෂ්ට. තාත්තා මේ දැන් 2018 මැරුණේ. 2017 ළඟකදී නේ. ඒතර මදුෂ් ඩුබායි වල. ඩුබායි රටේ. මේ කොහමද පවුලේ සහෝදර සහෝදරයාගේ? මේ නංගි මල්ලි දෙන්න. ඊ ලොකු පුතා තමයි මදුෂ්. ඉතින් මල්ලිත් දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේදී මේ 2009 ඒත් නාදුගල වේල්ල කියලා තියෙන එකක් මේ මාතර ඒකෙදි වෙඩි තියලා මරලා දැම්මා. මල්ලිව. කවුද මරලා දැම්මේ? මේ ඉතින් පොලිසිය කියලා තමයි අපි තන ඉතින් පොලිසියට අපි කට උත්තර දෙන්න ගියා මේ හවස 2 ඉඳලා මේ දරුවා 2 ඉඳලා පත්තරයක් බල කඩයක් ගාව හිටියා. ඒ ඉඳලා තියෙනවා. එතෙන්දී තමයි සුදු වෑන් එකක් ඇවිල්ලා දරුවා දාගෙන ගිහින් තියෙන්නේ. නිරෝසන්ද කියලා හරි ඉවරලා මේ ඒ වෑන් එකට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට වටපිටාවෙන් ආරංචිය ලැබුණා. ලැබුණම අපි පොලිසියට ගියා. පොලිසියට දැන් 2:00 3ට විතර ගිහපු ගමන අපෙන් 7 විතර වෙනකන් කටුතරයක් ලියාගත්තේ නැහැ. අපේ කමුරු ඔය මල්ලිගේ කතාවනේ. ඔව් මල්ලිගේ කතාව. මදුෂ් සාමාන්‍ය මදුෂ් පුතා එතකොට මේ වන්දනාගාරගත වෙලා හිටියේ. ඩැනි මහත්තයගේ ඩැනි ඉතරේගේ ඝාතන සිද්ධියට නේ. ඒ වටයි මේ මංකොල්ල කෑම් කෑව කියලා වටපිටාවෙන් කතාව ගියා. ඉතින් ඒක ඇත්ත බොරු අපි දන්නේ නැහැ. අපිට ඒ වයින් සල්ලි විභාග දීලා නැහනේ. මදුෂ් ඒ කාලේදී ආශ්‍රය කරපු දේශපාලනඥයව හම්බ වෙන්න ආපු අය යාගේ උදව් ගත්ත අය එහෙම ගමේදී හිටියද ඒ කාලේ? නෑ ගමේ ගෙදර නම් ඔය කිසිම කෙනෙක් ගෙනාවේ නෑ. 1998 තමයි විවාහ වෙලා මාකන්දුරට ගියේ. ඊට පස්සේ මාකන්දුරේදී තමයි ඔක්කොම වැරදි වලට යොමු වෙලා තියෙන්නේ ඉතින්. ඒ දරුවන් නොකර වර්ධක තමයි මුලින්ම පොලිසියකට යන්න උනේ. තිලිනි දැන් ඕගොල්ලෝ ඩුබායි වලට යනවා. ඒතර යන්නේ ඔයයි ඔයාගේ දරුවා පුතානේ. පුතායි මදුෂුයි. නෑ ඉස්සල්ලාම ගියේ මදුෂ් ගියේ. මදුෂ් යව්වේ රිෆ්කාන්ද? එම කතාවත් රිෆ්කාන් යවුවා කියලා. ඒක නම් මං හරියට දන්නේ නමුත් එයාපෝට් එකකින් ගිහිල්ලා එයා තනියෙන් ගියා. ඔව්. එයා ගිහිල්ලා හේ තමයි ඊට පස්සේ ඒ දාගෙන ඊට පස්සේ මාවත් ගෙන්න ගත්තා. ඔයයි පුතාවයි ගෙන්න ගත්තා. ඉස්සලා ගියේ. ඊට පස්සේ මම ටිකද මෙයා එතකොට පුතා මෙහි ඉස්කෝලේ යනවා. මොකද අපිට ගියපු ගමන් මෙහි ඉස්කෝලේ ඉගෙන දාන්න බෑ. ඒ නිසා තනියෙන් ගියා ඉස්සෙල්ලා. මම ගිහිල්ලා ඊට පස්සේ මම එනවා. ඊට පස්සේ ආයේ යනවා ඊට පස්සේ ගිහිල්ලා තමයි ඒක හදාගෙන ඔයා යන වෙනවා ලංකාවට. මම දෙපාර තුන්පාරක් එහෙම ආසයක් ඉඳලා ආයෙ වෙනවා එහෙම තමයි ගියේ. ඊට පස්සේ අපි එහෙ ගියක් අරගෙන එහෙ සෙටල් වුණාට පස්සේ තමයි පුතාව අරගෙන අපේ වීසා ඔක්කොම ලේස්ති කරගෙන මේ පුතාව ඉස්කෝලේට දාන්න ගෙන්න ගත්තා. ඒතර මදුෂ්ගේ විවාහයෙන් ඔයාට දුවෙක් ඉන්නවනේ. පුතා ඉන්නේ තුෂාරගෙන්නේ. එතකොට ඊට පස්සේ ඇත්තද මේ ගයනි නේද මදුෂ්ගේ පළවෙනි විවාහයේ දරුවා ආබාධිත දරුවෙක් නේ. මේ අය සිංගප්පූරුවට ගෙනල්ලා ප්‍රතිකාර කරලා ඊට පස්සේ දරුවව ගෙන්න ගත්තා කියන්නේ ඩුබායි වලට. මේ ඔයාගේ පුතාගේ මේ හැම ආබාධිත කොට එහෙම නෙමෙයි බුද්ධි පොඩ්ඩක් වර්ධනය වෙලා නැහැ. නමුත් හොඳට එයාගේ නිරෝගී එයාගේ වැඩ කටයුතු කරගෙන ඉන්න දරුවෙක්. එයාව ගෙනිච්ච සිංගප්පූරුවට එයාගේ අම්මාතේ. එයාවල බෙහෙත් අරගෙන ඊට පස්සේ එතන මෙයාගේ බෙහෙත් අතර කරලා නිකන් ට්‍රීට්මන්ට් කරලා මේ දෙන්නවම ඩුබායි ගෙන්න ගත්තා. ඒ කියන්නේ පුතාව අපි ගාව නතර කරගන්න නිසා. ඒ කියන්නේ මේ බලෙන්වත් අර මෙහෙන් නෙමෙයි. කැමැත්තෙන්. ඊට පස්සේ එයාට ඇවිල්ලා පුතාව දීලා එයා දවස් 3ක් 4ක් ඉඳලා එයා ඊට පස්සේ ලංකාවට ආවා. ඊට පස්සේ දැන් දරුවෝ 3 දෙනාම බලාගත්තේ ඔයා. ඔව්. මං ගාව තමයි දරුවෝ 3 දෙනාම ඉන්නේ. ආබාධිත මොලේ යම් කිසි මට්ටමක වර්ධනය වෙනකොට දරුවත් ඔයා බලාගත්තා. දැන් දුවට වයස කීයද මදුෂ්කින් ඔයාට ඉන්න? එයාට දැන් මේ පෙබරවාරි 4 වෙනිදාට අවුරුදු 3ක්. ඒ දුව හම්බුනේ ඩුබායි වලදී. ඩුබායි වලදී. එයාගේ පළවෙනි උපන්දිනේ තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. එතකොට දැන් සමාජයේ තියෙන මතයක් බොරු කියන්න ඕනේ නෑ මේ තිලිනි මම වුණත් කතා කළේ මේ මට ලැබුණු මම ලබාගත් තොරතුරුත් එක්ක ඔයා වුණත්
පාතාල නායිකාවක් වත් විදියට මම ඇත්ත කියන්න එපැයි. ඔයා මගේ කලින් ප්‍රෝග්‍රෑම් එක බලන්න ඇතිනේ. ඉතින් මේ එතකොට දැන් අපිට ආවේ කළු තුෂාර කියන්නේ වාගේ කලින් සැමියා. එයාව ඝාතනය වෙනවා වැලිකඩ බන්ධනාගාරයේදී. එතකොට මේ ඒකට මේ ඇඟිලි දික් වෙනවා IP රංගජීවට වෙඩි තියනවා පිළියන්දලදී. එතන දෙන්නෙක් මිය යනවා රංගජීවට බරපතල තුවාල ලබනවා. මේක කෙරෙව්වේ ඔයා තමයි කියන කතාව මදුෂ් ලව්වා. ඇත්තටම ඔයා පාතාලයට සම්බන්ධ කරනවා. පාතාලයට එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. මම ඇවිල්ලා මගේ අපච්චි ඇවිල්ලා හොඳම ව්‍යාපාරිකයෙක් මහරගම. මම හොඳ ඉස්කෝලේකට ගියේ. එතකොට මම මේ ගෙදර මෙයාත් එක්ක සම්බන්ධය ඇති වෙලා තමයි මම ගෙදරින් විරුද්ධව තමයි මෙයාත් එක්ක ගියේ. ඒ ගිහිල්ලා මම එයාගේ අම්මා සහෝදරයොත් එක්ක තමයි ගිහිල්ලා හිටියේ. මම කිසිම වැරදි වැඩ එයා මොන මෙයා කියන්නේ තුෂාර ගැන කියන්නේ. කිසිම දෙයකට මාව මේවක ප්‍රයෝග නැහැ. අඩුම තරමේ එයා මේ ගමේ තියෙන උසාවියකටවත් මාව ගෙන්නගත්තේ නැහැ. දැන් මේ තුෂාර හිටියත් මේ ගෙදරමද? නෑ අපි හිටියේ කොට්ටාවේ. ඔයා මහරගම උපන් ගම. අපි පොඩ්ඩක් කැමති වුණේ නැහැ මේකට. එයා විරුද්ධ වෙලා හිටියේ තුෂාර මැරෙනකම්ම. ඊපස්සේ තමයි මම මේ ගෙදරට ආවේ. ඒක තුෂාර විවාහ වෙනකොටත් ඔයා දන්න ඔයා පාතාල සම්බන්ධකම් තියෙනවා කියලා. පාතාලේ ලොකු එහෙම දික්කක් තිබුණේ එහෙම ඇත්තට මට එහෙම තේරුමකුත් නැහැ. එයා ඒ තරම් එහෙම ලොකු මේකක් නැහැ. ආදර සම්බන්ධතාවයක්ද? ඔව්. ආදර සම්බන්ධතාවයෙන් ගිහලා ඊට පස්සේ එයා මම ගෙදර හිටියේ. මොකද මාත් එක්ක එයාගේ අම්මා නිතරම ඉන්න ඕනේ. මම කාමරේ හිටියත් අම්මා එතන ඉන්න ඕනේ. ඒ වගේ එහෙම මේකක් තිබුණේ නැතුව මට කියලා වෙන ඔය කුඩු ප්‍රශ්න වලට වදාවුද ඒක කිසිම දෙයකට යමාව ගාවගත්තේ නැහැ. ඒක කෙලින්ම කියන්නේ IP රංගජීවට පිළියන්දල එල්ල කරපු ප්‍රහාරය ඔයාගේ සැමියාට රංගජීව ප්‍රහාරයක් එල්ල කළා කියන පලිය ගන්න මදුෂ් ලව්ව කරපු එක නෙමෙයිද? නෑ මට එහෙම අදාළතාවය නැහැ. මොකද මට එයාගේ පලිය ගත්තා කියලා මගේ මහත්තයාගේ හුස්ම ටිකවත් ආපහු වෙන්නේ නැහනේ. තවත් අර මිනිස්සයාවත් මගේ ජීවිතේ විනාශ කරගන්න උඹනාවක් නැහැ නේ. යාද අපි ඇහැට දැක්කේ නැහැ නේ රංගජීව කරාද කියන්නේ. නමුත් මේක කතාව තියෙනවා. හැබැයි මම මෙයාව ධම්මල එයාව කරගන්නවත් මට ඒ වන්සන් නැති කියලා මේ වන්සයවත් නැති කරගන්න උඹනාවක් නැහැ. මේකේ පිටුපස්සේ වෙනසක් ගියක් තමයි තියෙන්නේ. මේකේ ඒ වුණාට මේක වෙච්ච ගමන්ගේ මම මෙයාව ධම්මල මිනිමරුවා. ඉතින් මොකද්ද වෙන සිද්ධිය? ඒක මම දන්නේ ඒකේ වෙන සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ ඔයා දන්නවා කියන්න බැරිද නැත්නම් වෙන එතන තියෙන්නේ මේ මගේ ප්‍රශ්නයකට මෙයා මිනිමරුවා කියන එක නෙවෙයි. මේක මදුෂ් කරාද නැහැ මොකද මදුෂ්දී දුබයි කියන්නේ. ඒක මෙයා මොන හේතුවක් මත මේක වුණාද කියන මම දන්නේ නැහැ. නමුත් මට කියන්න දන්නේ මම මදු මේ රංගජීව මරණයට උඹනවත් තිබුණේ නැහැ මේකෙදි. මොකද මේ මිනිස්යාවත් මරුවෙගේ මේ මිනිස්යාලව මෙයා මරුවත් මෙයාටත් ඉතින් මේ රජයේ මේ නිලධාරියෙන් මරුවා මෙයාටත් වෙන්නේ ප්‍රශ්න. ඔව් ඒ කියන්නේ ඔයා කියන්නේ කොහොමත් රංගජීව මරන්න උත්සාහ කළේ නැහැ ඔයා කියලා. පිළියන්දල වෙච්ච ප්‍රහාරයටව සම්බන්ධුනේ නැහැ කියලා. මොකද මට යව මරුවා මං කවදාවත් ඔය කිසිම විරෝධතාවයකටවත් අඩුම තරමේ රජෙන් දීපු මුදල්වත් මම ගන්න ගියේ මට වැඩක් නැහැ. මොකද මගේ මහත්තයා නැතුණාට පස්සේ මට කිසි දෙයකින් වැඩක් නැහැ.